ජනශක්ති මොකක්ද මේ දාලා තියෙන්නේ? කවුද මේ ඉන්වෙස්ටර් එකපාරට ලොකු ගාණක් විකුණපු IPO එකකින්? ඔප්ෂන් දෙකයි තියෙන්නේ. මට ලොකු උදව්වක් ඕනේ ලීගල් සයිඩ් එකෙන් කවුරු හරි ඉන්නවා නම් ලෝයර් කෙනෙක් වොලන්ටියරි සපෝට් කරන්න. මොකද මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. නිකන් හැමදාම මොකක් හරි වෙනකොට නිකන් බලන් ඉන්න බෑ ඉන්වෙස්ටර් කෙනෙක් විදියට. සෝ මම කැමතියි මේක රේස් කරන්න ක්වෙස්චන් එකක් විදියට. මොකද SEC එකට CS එකට ඒගොල්ලෝ කිසිම ඇක්ෂන් එකක් ගන්න නැත්නම් මේ වගේ දේවල් වලට මේක හැමදාම කන්ටිනියු වෙනවා නම් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් අද ඇනවුන්ස් කරා මෙන්න මෙහෙම පුද්ගලයෙක් සෙල් කරලා තියෙනවා කියලා තමන්ගේ ස්ටොක්ස් ටික ෂෙයාර් ටික. ඒතර ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ නන් රීටේලර් කෙනෙක්. හැබැයි නන් රීටේලර් ඒගොල්ලෝ ඇනවුන්ස්මන්ට් එක තමයි මේක මෙහෙම මිඩල් ඊස්ට් ප්‍රශ්නයක් ඒ හින්දා අපිට ස්ටැබිලිටි එකක් ඕනේ කම්පැනි එකේ. ඒ හින්දා තමයි අපි මේ ප්‍රයොරිටි එක මෙන්න මේ ඉන්වෙස්ට් දෙන්නේ. ඉතින් එහෙම ඉන්වෙස්ට් කෙනෙක්යි ෂෙයාර්ස් විකුණන එක පාට. දෙවෙනි එක තමයි දෙවෙනි ඔප්ෂන් එක වෙන්න පුළුවන්. මේ නන් රීඩර් කෙනෙක් නෙමෙයි මේ ඔල්රෙඩි හිටපු එක්සිස්ටිං ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්. එයා එක්සිස්ටිං ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් නම් රූල් එක හැටියට මාසයක් යනකම් ඒගොල්ලන්ට විකුණන්න බෑ. ඒක ෆ්‍රීස් වෙනවා. සෝ එහෙම වෙද්දි කොහොමද මේ පුද්ගලයා මේ ෂෙයාර්ස් විකුණන්නේ? SEC එක CS එක මන් දන්නේ නැහැ මොනවද කරන්න කියලා ඒ ගැන ඇක්ෂන්ස් ගනීද කියලා. හැබැයි මම පර්සනලි ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට මම ඇත්තට කැමතියි මේකට ලීගල් ඇක්ෂන් එකක් ගන්න. ඉතින් කවුරු හරි ඉන්නවා නම් ලෝයර් කෙනෙක් හරි කවුරු හරි වොලන්ටරි සපෝට් කරන්න මේක කොහොමද ප්‍රොසීඩ් එක and everything මම ගොඩක් කැමතියි ඒකට ප්‍රොසීඩ් කරන්න.